ආයිබෝන් කියලා පිළිගන්නවා. අදත් ඔන්න අපේ channel එකකින් ඔය කට්ටියට වැදගත් වෙන වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් අපි වැඩි කතා නැතුව යමු අපේ වීඩියෝ එකට. ඔයාගෙත් මගෙත් සුන්දර සීනයක් තමයි නිවසක් තනා ගැනීම. නිවසක් හදාගෙන පවුලක් වශයෙන් සතුටින් කල් ගෙවීම. ඉතින් ඒ දේ කරගන්න අපිට මූලිකම අවශ්‍ය දෙයක් තියෙනවා. ඒ තමයි වැලි. ඉතින් මෙන්න මේ වැලි අපි ලබා ගැනීමේදී සැපයුම්කරුවා විසින් අපි වැලි කියුබ් එකකට මුදල් ගෙවූ පසු අපිට නිවසට ඔහු වැලි එක ගෙනත් දෙනවා. අන්නේ ගෙනත් දුන්නාට පස්සේ වැලි කියුබ් එකේ වැලි කියුබ් එකට තියෙනවද කියලා අපි බලන්නේ කොහොමද කියලා තමයි අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්නේ. ඉතින් සැපයුම්කරුවා කියන වැලි කියුබ් එකක් මේකේ තියෙනවා කියලා ඒ වුණාට අපි දන්නේ නැහැ මේකේ වැලි කියුබ් එකක් තියෙනවද කියලා මැනගන්න. ඉතින් අන්නේ මැනගන්න වැලි කියුබ් එකට සාධාරණ අපි ලබා දුන්න මිලට අපිට වැලි කියුබ් එකක් ලබා ගන්න කොහොමද කියලා අපි බලමු. ඒ වාගේ නිවසට මෙන්න වාගේ ට්‍රක් එක වැලි එකක් ගෙනාවට පස්සේ ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයා ගන්න ඔයාගේ ටේප් එක. ටේප් එක අරගෙන මේ ලොරියට නැගලා ඔයාගේ ලොරිය ඉස්සල්ලා දිග මනලා ලියා ගන්න. අඟල් වලින් ලියා ගන්න දිග උස පළල. කියන්නේ ලොරියේ උස ගන්නවා නම් ලොරියේ හරි මැදට යකඩ පුරක් හරි බස්සලා වෙලා ඒකෙන් උස ගන්න. ඒ උස අරගෙන අඟල් වලින් ඔයා ලියා ගන්න. අන්නේ ලියලා වෙලා ඒ තුන වැඩි කරන්න දිග 110ක් තිබුණා 110යි උස අඟල් 20යි පළල අඟල් 66යි නම් ඒ තුන ලියාගෙන ඒ ගණන් වැඩි කරන්න. වැඩි කරලා ඉවරලා ඊට පස්සේ ඔයා මේ වැඩි වෙලා ආපු ගාන 1728න් බෙදන්න. අන්නේ බෙදුවාට පස්සේ ඔයාට ඔයාගේ වැලි එකේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා. හරියටම ගණාඩි 100ක් එනවා නම් ඔයාට ගෙනව වැලි එකේ ඔයාට වැලි කියුබ් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ වීඩියෝ ඔයාට තවත් ඉදිරියට දැනගන්න ඕන නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වීඩියෝ එක බලලා ඔයාගේ අදහසක් කමෙන්ට් කරන්න. එහෙනම් ඔයගොල්ලෝ හැමදෙනාටම ජය වේවා.